Hi guys. ඔන්න ඉතින් අදත් අරන් එවිත් තියෙන්නේ සුපිරිම සර්වයිවල් මූවි එකක්. මේකේ වෙන්නේ ටයිටැනික් වගේම සුකෝපභෝගී නැවක් සංචාරකයන්වත් අරගෙන චාරිකාවක් යන්න පටන් ගන්නවා. ඒත් හදිසියෙම සිදුවෙන භයානක සිදුවීමක් නිසා මේ හැමෝගෙම ජීවිත එහෙන් පිටින්ම අනිත් පැත්ත හැරෙනවා. ඉතින් මේ මොකක්ද? මේ අයට හැකියාව ලැබෙයිද ඒ දරුණු සිදුවීමෙන් බේරෙන්න? අවසානයේට මොන වගේ දරුණු දෙයක් සිද්ධ වෙයිද? එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි යමු ෆිල්ම් එකට. මේ කතාව දිවයන්නේ පොසයිඩන් කියලා කියන නැවක් වටා. මේක ගොඩක් විශාලයි. කොච්චර විශාලද කියනවා නම් ඒකේ තට්ටු ගණනාවක්ම තියෙනවා. අද දවසේ විශාල පිරිසක් මේ නැවට ගොඩ වෙලා ඉන්නවා. හැමෝම හිටියේ ගොඩක් සතුටින්. මොකද අද දෙසැම්බර් 31 වෙනිදා රෑ. ඒ කියන්නේ හෙටින් පටන් ගන්නේ අලුත් අවුරුද්දක්. මෙතන සමහරු නැවේ පාටි දානවා, තවත් සමහරු කාඩ් ගහනවා, තවත් අය නටනවා. ඔය අතරේ අමිට පේන්නේ නැවේ පාලක මැදිරියා. එතන ඉන්න කැප්ටන්ට සැකයක් එනවා මොකක් හරි වැරද්දක් වෙන්නයි යන්නේ කියලා. එයා කියනවා නියත වශයෙන්ම මොකක් හරි අවුලක් තියෙනවා කියලා. ඒත් එක්කම එයා දකිනවා ඉස්සරහින් එන දැවැන්ත උස රළ පහරක් එයාලගේ නැව දිහාට එනවා. මේක දැකලා කැප්ටන්ලා ඔක්කොම හොඳටම බය වෙලා ඉක්මනට නැව හරවන්න උත්සාහ කරනවා. එයාලා නැව හරව ගන්න සමත් වුණත් රළ පහර කොච්චර ලොකුද කියනවා නම් ටිකකට කලින් ඒ පිටිපස්සෙන් පෙනිපෙනි තිබ්බ හඳ පාවා දැන් සම්පූර්ණයෙන් මේ රළ පහරට වැහිලා ගිහින්. ඒ කියන්නේ රළ පහර එයාලගේ නැවටත් වඩා ගොඩක් විශාලයි. ඊට පස්සේ එයාලා නිවේදනය කරනවා නැවට ලොකු විපතක් වෙන්නයි යන්නේ, අනතුරක් වෙන්නයි යන්නේ. ඒ නිසා හැම මගියෙක්ම හැම නිලධාරියෙක්ම සූදානමින් ඉන්න කියලා. මේ නිවේදනයත් එක්කම හැමතැනම ලොකු කලබලයක් ඇති වෙනවා. ඒ එක්කම අර දැවැන්ත රළ පහර යාලගේ නැවේ වදිනවා. ඒකේ පීඩනය කොච්චර සැරද කියනවා නම් පොසයිඩන් වගේ දැවැන්ත නැවක් මුහුදේ සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු වෙනවා. ඒ කියන්නේ නැවේ උඩ පැත්ත වතුර යටට ගිහින් යට පැත්ත උඩට ආවා. නැව පෙරළුණු ගමන්ම හැමතැනම තිබ්බ බඩු මුට්ටු වැටිලා කැඩිලා බිඳිලා යනවා. මිනිස්සු ගොඩක් මුහුදේ ගිලිලා මැරෙනවා. ඒ ඇරුණාම නැවේ එන්ජින් කාමරේ ලොකු පිපිරීමකුත් සිද්ධ වෙනවා. ඒකෙන් නැව පාලනය කරමින් හිටපු හැම කැප්ටන් කෙනෙක්මත් මිය යනවා. දැන් නැවේ වැඩිම පිරිසක් හිටපු ශාලාවට නිලධාරියෙක් ඇවිල්ලා කියනවා අපිට හොඳ ආරංචියකුයි නරක ආරංචියකුයි තියෙනවා. නරක ආරංචිය තමයි ලොකු සුනාමි රළ පහරක් අපේ නැවේ වැදිලා ඒක සම්පූර්ණයෙන්ම උඩු වැටිකුරු වෙලා තියෙන්නේ. ඒ නිසා කාටවත් මෙතනින් එළියට යන්න බෑ. හොඳ ආරංචිය තමයි රළ පහර වදින්න විනාඩි කිහිපයකට කලින් අපේ නිලධාරීන් හදිස්සි අවස්ථාවලදී හැමෝම බේරගන්න එන මුදා ගැනීමේ කණ්ඩායමකට දන් දීලා තියනවා. ඒ නිසා යාලා හෙලිකොප්ටර් අරගෙන ඉක්මනටම මෙහාට එවි. ඒ නිසා හැමෝම කලබල නැතුව ඉන්න අපිව ඉක්මනටම මෙතනින් බේරගන්නේවි. ඔය අතරේ අපි දකිනව ඩේලන් කියලා කෙනෙක්ව. එයා එතන මැරිලා වැටිලා හිටපු නිලධාරියෙක්ගේ ඇගේ තිබ්බ අවශ්‍ය දේවල් ටික ගලව ගන්නවා. එතකොට පොඩි ළමයෙක් ඇවිත් අහනවා ඔයා මොනවද කරන්න කියලා. ඩේලන් කියනවා මම මෙතනින් යන්න ලෑස්ති වෙනවා කියලා. ළමයා කියනවා ඔයාට මෙතනින් යන්න බෑ. ඩේලන් කියනවා නැව උඩු යටිකුරු වෙලා කියලා කිව්වනේ. ඒත් මෙතනින් එළියට යන්න පාරක් තියෙනවා. ඒක තියෙන්නේ පහලින්. ඒ කියන්නේ මට උඩට යන්න වෙනවා. එයා යන්න හදද්දිම අර ළමයා එයාගේ අම්මව එක්කගෙන එනවා. ඩේලන්ව කලින් මුණ ගැහිලා තිබ්බ නිසා අම්මා එයාව අඳුර ගන්නවා. එයා ඩේලන්ගෙන් නගනවා ඔයා මෙයාට මොනවද කිව්වේ මෙතනින් යන්න පුරුවන් කියලා. ඩේලන් කියනවා ඔව් මම පාරක් ගැන දන්නවා. ළමයාගේ අම්මා කියනවා ඔයාට ඇහුණේනේ නිලධාරියා කිව්වා අපි මෙතන ඉන්න ඕනේ උදව් වෙන්නකල් කියලා. නැව උඩු යටිකුරු වෙලා තියෙන්නේ. ආටවත් යන්න බෑ. ඔය අතරට රොබර්ට් කියලා තව කෙනෙකුයි වයසක කෙනෙකුයි එලා. වයසක කෙනා කියනවා මම ගෘහ නිර්මාණ ශිල්පියෙක්. ඒ කියන්නේ හැමදේම නිර්මාණය කරන බෝට්ටුයි නැව් ගැනයි හොඳටම දන්න කෙනෙක්. මම දන්න විදිහට මේ නැව හදලා තියෙන්නේ උඩු යටිකුරු වෙලා පාවෙන්න නෙවෙයි. ඒ කියන්නේ මේක තව ටිකකින් වතුරේ ගිලෙනවා. එතකොට අපි ඔක්කොම මැරෙයි. දැන් අනිත් කෙනා, ඒ කියන්නේ රොබර්ට් ඩේලන්ගෙන් අහනවා ඔයා ඩිස්කෝ එකට යන පාර දන්නවද? ඩේලන් කියනවා ඔව් ඒක තියෙන්නේ උඩ. ඒත් මේ වෙලාවේ මොකටද ඩිස්කෝ යන්නේ? නටන්නද? රොබර්ට් කියනවා නෑ මගේ දුව එතන හිර වෙලා. මටත් ඔයත් එක්ක එන්න ඕනේ. ඒත් ඉස්සෙල්ලා මම මගේ දුවව බේර ගන්නවා. ඊට පස්සේ අපි යාවත් තරන් මෙතනින් යමු. ඩේලන් කියනවා බෑ ඒක වෙන්න බෑ. මම මගේ වැඩ කරන්නේ තනියම. ඊට රොබර්ට් අහනවා හරි. එහෙනම් කියන්නකෝ මෙතනින් උඩට යන්න දින කෙටිම පාර මොකද්ද කියලා. ඩේලන් කියනවා මට දැනගන්න ලැබුණ ගමන් මං කියන්නම්. ඒකෙන් ඔප්පු වෙනවා ඩේලන්ට මෙතනින් යන්න ඕන වුණාට එයා පාර දන්නේ නැහැ කියලා. ඊට පස්සේ රොබර්ට් නැවේ සේවකයෙක්ට කතා කරලා අහනවා මෙතනින් උඩට යන්න තියෙන කෙටිම පාර මොකද්ද කියලා. එතකොට මේ මිනිස්සයා සයිගා වලින් පාර කියලා දෙන්න පටන් ගන්නවා. රොබර්ට් කියනවා මම ඔයාට මාසෙකට හම් වෙන පඩිය වැඩි දෙගුණයක් දෙන්නම් අපි වෙතනට එක්කන් යන්න. මේකට අර මිනිස්සයා කැමති වෙනවා. ඒ කියන්නේ එයාත් දැන් රොබර්ට් එක්ක එනවා. ඊට පස්සේ රොබර්ට් ඩේලන්ට කියනවා මං කියන දේ අහන්න. ඔයා ගාව ප්ලෑන් එකක් තියෙනවා නම් අපි ගාව හැමතැනක් ගැනම කියන්න ගයිඩ් කෙනෙක් ඉන්නවා.
ඉතින් අපි හැමෝම එකට ගියොත් අපේ ජීවිත බේරගන්න පුළුවන්. අපි වෙන්වෙන්ව ගියොත් අපි මැරෙන්න පුළුවන්. මේකට අන්තිමේදී ඩේලන් කැමති වෙනවා. ඊට පස්සේ මේ හැමෝම එකතු වෙලා නැවේ පහළ කොටසට යන්න පිටත් වෙනවා. අපි දන්නවා නැව පෙරළුණු නිසා නැවේ පහළ කොටස තියෙන්නේ උඩ අතට. එයාලා හෙට ගිහින් නැව දුවවන ලොකු ෆෑන් තියලා එළියට යන්නයි හෙදුවේ. ඒත් මිනිස්සු හිලෙන් එළියට යද්දී එතන දොරවල් ඔක්කොම වැහිලා තිබ්බේ වතුර එටුලට එන එක නවත්තන්න. හැබැයි ඒ වෙනකොටත් එතන වතුර පිරලා තිබුණා. එතන ජනේලයි දොරවල්ලයි කොච්චර ශක්තිමත්ද කියනවනම් තවත් වතුර එටුලට ආවේ නැහැ. එයාලා දිගටම ඉස්සරහට ගියා කොහොම හරි නැවේ පහළම කොටසට ගිහින් එතනින් එළියට පැනලා ජීවිතේ බේරගන්න හැදුවේ. ඊ ටිකක් දුර යද්දී එයාලගේ පාර සම්පූර්ණයෙන්ම වැහෙනවා. මොකද එයාලට ඉස්සරහින් විශාල මල සිරුරු ගොඩක් තිබුණා. ඊට පස්සේ එයාලා ලිෆ්ට් එකේ දොරක් අරිනවා. ලිෆ්ට් එකේ මෙතන ඉඳන් ගොඩක් කුසිප තිබුණේ. ඊට පස්සේ ලොකු යකඩ පොල්ලකින් ඉස්සරහ දොරට පාරක් හදා ගන්නවා. ඒ දොර අරගෙන මෙතනින් යන්න. ඒත් කොච්චර උත්සාහ කරත් ඒ දොර ඇරෙන්නේ නැහැ. ඒත් කොහොම හරි උඩ තට්ටුවේ තුබ්බ ලිෆ්ට් එකේ දොර ඇරෙනවා. ඊට පස්සේ මිනිස්සු එකිනෙකාට උදව් කරගෙන ඒ පාරෙන් ලිෆ්ට් එක තියෙන තැනට එනවා. ඒ තාම දෙන්නෙක් පිටිපස්සෙන් හිටියා. වයසක කෙනෙකුයි නැවේ ආරක්ෂකයෙකුයි. මේ දෙන්න අර පාර දිගේ උඩට නගිද්දී එයාලගේ යට තිබ්බ යකඩ පොල්ල ලිස්සලා පහළට වැටෙනවා. ඊට පස්සේ එයාලා ලිෆ්ට් එකේ පාරේ පැත්තකින් එල්ලෙනවා. එයාලට උඩට එන්නත් බෑ. මොකද යටින් තිබ්බේ ලොකු ප්‍රපාතයක්. වැටුනොත් මැරෙනවා විතරයි. ඒත් මෙතන එල්ලිලා ඉන්නේ කෙනුත් කරදරේ අඩුුනේ නැහැ. මොකද උඩ තිබ්බ ලිෆ්ට් එකත් හිමින් පහළට එමින් තිබුණා. ඒක මේ දෙන්නගේ ඇඟේ හැප්පුණොත් ඒත් එයාලගේ මරණය නියතයි. දැන් ඩිලන් අර වයසක කෙනාගේ අතින් අල්ල ගන්නවා. අර ගයිඩ් කෙනා වයසක මනුස්සයාගේ කකුල අල්ලගෙන එල්ලෙනවා. ඩිලන් එයාව උඩට අදින්න හැදුවත් බර වැඩි නිසා ඒක කරන්න බැරි වෙනවා. එතකොට ඩිලන් දකිනවා උඩ ඉඳන් ලිෆ්ට් එක වැටින්න එනවා. ඉතින් එයා වයසක කෙනාට කියනවා කොහොම හරි අර ගයිඩ්ව පහළට දාන්න. එයාව අතාරින්න. නැත්තම් ඔයත් මැරෙයි කියලා. වයසක කෙනාට ඒක කරන්න හිතුනේ නැටත් එයා කකුල ගහලා එයාව පහළට දානවා. ඒකින් අර ගයිඩ් මැරෙනවා. ඊට පස්සේ ඩිලන් වයසක කෙනාව උඩට අදගත්ත ගමන්ම යන්තම් ලිෆ්ට් එක පහළට යනවා. ඒකෙන් ලොකු පිපිරීමක් වෙලා හැමදැනම ගින්දර පැතිරෙනවා. ඉතින් ඩිලන් සහ රොබර්ට් ඉක්මනට එයාලගේ ලිෆ්ට් එකේ දොර වහ ගන්නවා. දැන් එයාලගෙන් එක්කෙනෙක් මැරිලා. දැන් ඊතුරු වෙලා ඉන්නේ 5 දෙනයි. ඊට පස්සේ එයාලා ආයෙමත් ඉස්සරහට යන්න පටන් ගන්නවා. ටිකක් දුර යද්දි එයාලට ඩිස්කෝ එක තිබ්බ හගිය හම්බ වෙනවා. එතන රොබර්ට්ගේ දුවයි, දුවගේ යාළුවයි තව දෙන්නෙකුයි හම්බ වෙනවා. ඒ කියන්නේ එයාලට මොත්තම් 4 දෙනෙක්ව හම්බුණා. ඒ කියන්නේ දැන් එයාලා ඔක්කොම 9 දෙනෙක්. දැන් එයාලට පුරුවන් තරම් ඉක්මනට නැවේ උඩම කොටසට යන්න ඕනේ. මොකද මේ නැව ගිලෙන්නයි යන්නේ. දැන් මේ අය ඉස්සරහට යද්දි ආයෙමත් පාර වැහෙනවා. එයාලට අනිත් පැත්තට යන්න ඕනි නම් එතන කෙඩිච්ච යකඩ වැටක් තිබුණා. ඒකේ උදව්වෙන් අනිත් පැත්තට යන්න පුළුවන්. එතකොට ඩිලන් අහනවා එතනින් යන්න වෙන පාරක් කවුරු හරි දන්නවද කියලා. දැන් මේ නැවේ දවස් ගාණක් තිස්සේ ටිකට් නැතුව හැංගිලා ආපු කෙල්ලෙක් කියනවා මම මේ නැවේ දවස් ගාණක් ජීවත් වුණා. මම මෙහි හැමදේම දන්නවා. මේ ඇරෙන්න වෙන පාරක් මෙතනින් එළියට යන්න නැහැ කියලා. 5 දෙනෙක් එකා පිට එකා අර යකඩ වැට දිගේ නැගලා එතනින් යන්න පටන් ගන්නවා. හිමින් 5 දෙනෙක් අනිත් පැත්තට යනවා. එතකොට රොබර්ට් එයාගේ දුවට කියනවා දැන් ඔයා එන්න පුතේ අනිත් පැත්තට කියලා. ඒත් එතකොටම ඩිස්කෝ එකේදී හම්බ වුණු බීපු මිනිස්සෙක් එතනට ඇවිත් කියනවා මම ඉස්සෙල්ලා එන්නේ කියලා. එයා යන්න පටන් ගත්ත ගමම්ම එන්ජිමේ ලොකු කෑල්ලක් එයාගේ ඇඟ උඩට වැටෙනවා. ඒකින් අර බීපු මිනිස්සයයි යකඩ වැටයි දෙකම කෙඩිලා එයා එක්කම පහළට යනවා. දැන් අර එන්ජිමේ කෑල්ලත් එක්ක වතුරට තෙල් ගොඩකුත් වැටෙනවා. එතන කලින් ඉදම්ම ගිනි පුපුරු වෙටමින් තිබ්බ නිසා වතුර උඩ ගින්දර ඇති වෙනවා. දැන් බීපු මිනිස්සයා මරිලා ඉතින් ඉතුරු 8 දෙනයි. ඒත් එයාලට යන්න ඕන තැනට අනිත් පැත්තට ගියේ 5 දෙනයි. රොබර්ට් එයාගේ දුව සහ ඩිලන් තාමත් පිටිපස්සේ හිර වෙලා වතුරේ ගින්දර. එයාලට ඒ පාරෙන් යන්න විදිහක් නෑ මොකද එන්ජිම වෙටිද්දි යකඩ වැටත් කැඩිලා ගියා. දැන් ඩිලන් පයිප් එක ලණුවක් යට ගහලා වතුරට පනිනවා. මොකද එයා දන්නවා යට වතුර තියෙනවා එතනට ගින්දරට එන්න බෑ කියලා. ඒ නිසා එයා යටින් ගිහින් අනිත් පැත්තට යනවා. එහි ගිහින් එයා ලණුවේ අනිත් කොන පයිප් එක ගැට ගහනවා. ඒක දිගේ රොබර්ටුයි එයාගේ දුවයි මේ පැත්තට යනවා. ඒ විදිහට 8 දෙනාම බේරිලා ආයෙමත් උඩට යන්න පටන් ගන්නවා. දැන් ඩිලන් හැමදේම දන්නවා මොකද කාලෙකදී එයා නීවි එකේ වැඩ කරපු කෙනෙක්. එයා නීවි එකෙන් අයින් වෙලා හිටියත් නැව් ගැන ගොඩාක් විස්තර එයා තාමත් දැනගෙන හිටියා. දැන් පෙන්නන්නේ අර ශාලාවේ දර්ශනය. උදව් වෙනකල් හැමෝම බලන් ඉන්නවා. එයාලා හැමෝම ගොඩක් නොසන්සුන් වෙන්නේ මොකද වතුරේ පීඩනයට ශක්තිමත් වීදුරුත් කැඩෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ වීදුරුව කැඩුණු ගමන්ම ලොකු පීඩනයකින් වතුර ගොඩක් ඇතුළට එනවා. ඒකින් එයාලා ඔක්කොම ගිලිලා මැරෙනවා. අන්තිම මොහොතේ කෑ ගහනවා ඇරෙන්න එයාලට වෙන කරන්න දෙයක් තිබ්බේ නැහැ. අර 8 දිනාටත් එයාලගේ කෑ ගහන සද්ද ඇහිලා තේරෙනවා අර අහිංසක මිනිස්සු ඔක්කොම මැරුණා කියලා. ඒත් මේ වෙලාවේ මේ අය ඉන්න තැනටත් වතුර එන්න පටන් ගන්නවා. හැබැයි දැන් මෙතනින් එළියට යන්න කිසිම පාරක් නැහැ. ඊට පස්සේ එයාලා වාතාශ්‍රය යන්න හදපු පොඩි බටයක් වගේ පාරක් කරනවා. ඩිලන් කියනවා එළියට යන්න තියෙන එකම පාර මේක කියලා. ඒත් ඊක පොඩි නිසා එක පාරට යන්න පුළුවන් එක්කෙනෙක්ට විතරයි. ඒ නිසා මේ අය එකා පිට එක ඉස්සරහට යන්න පටන් ගන්නවා. රොබර්ට් ඉන්නේ උඩින්ම ඩිලන් ඉන්නේ යටින්ම. මිනිස්සු ඉස්සරහට යද්දී එයාලා දකින්නවා පහලින් වතුර එන්න පටන් අරන්. ඒ නිසා දැන් අර වාතාශ්‍රය බටේ ඇතුළටත් වතුර පිරෙන්න ගන්නවා.
මිනිස්සු බටේ කෙලවරට යද්දි දකින්නවා එතන දැලක් ගහලා තියෙනවා. රොබට් එක ගලවන්න ගොඩක් උත්සාහ කරත් එයාට ඒක ගලව ගන්න බෑ. මොකද ඒකේ නට් එකක් ගහලා තිබුණා. එයාගේ අත එතනින් එළියට දාන්නත් බෑ. ඒ නිසා එයා කෙල්ලට කියනවා උඩට එන්න පුතේ ඉක්මන් කරන්න කියලා. ඊළඟ මොහොතේ එයා කෙල්ලව ළඟට අරගෙන හැමෝගෙන්ම අහනවා කාගාව හරි කාසියක් එහෙම නැත්තම් යකඩෙන් හදපු මොනවා හරි තියෙනවද මේ නට් එක ගලවන්න පුළුවන් කියලා. එතකොට එයා එක්ක හිටපු ටිකට් නැතුව ජීවත් වුණු කෙල්ල එයාගේ බෙල්ලේ තිබ්බ කුරුසයක් තියෙන ලොකට් එක ගලවලා දෙනවා. මේකෙන් සමහර විට නට් එක ගලවන්න පුළුවන් වෙයි කියලා. ඊට පස්සේ ළමයා ඒ කුරුසය අරගෙන හිමින් නට් එක ගලවන්න පටන් ගන්නවා. මොකද එයාගේ අත් පොඩි නිසා නට් එක ළඟට ගියා. ඒත් මෙහේ වතුර වැඩි වෙමින් තිබුණා. ඩිලන් හිටියේ යටින්ම නිසා එයා ගිලෙන්නයි හිටියේ. ඒත් වාසනාවකට නට් එක ගැලවිලා දැලැරෙනවා. ඒ නිසා හැමෝම ඉක්මනට එකා පිට එකා එළියට එනවා. මේ විදිහට ඩිලන්ගේ ජීවිතෙත් බේරෙනවා. දැන් යාලට උඩට යන්න තිබුණේ තව තට්ටු දෙකයි. ඊට පස්සේ යාලා හැමෝගෙම ජීවිත බේරෙනවා. ඒත් මෙයා ඉස්සරහට යද්දී එයාලා ටැංකි එක හිර වෙනවා. එයාලට පහලට යන්න බෑ. ඉහින් වතුර එනවා. ඉස්සරහට යන්නත් බෑ. මොකද තදින් වහලා තිබ්බ පොඩි පාරක් කැරෙන්න මෙතනින් යන්න විදියක් නෑ. ඒ නිසා ඩිලන් යාලට පැහැදිලි කරනවා අපි මේ ඉන්නේ නැව බැලන්ස් කරලා තියාගන්න වතුර පුරවන ටැංකි එක. මේක සම්පූර්ණයෙන්ම වතුරින් පිරුණාම අර පොඩි පාර ඇරිලා වතුර ඔක්කොම අනිත් ටැංකියට යනවා. දැන් අපිට මෙතනින් එළියට යන්න ඕනේ නම් මේ ටැංකිය පුරවන්න වෙනවා. එතකොට මේක පිරීලා දොර ඇරුණම වතුර අනිත් ටැංකියට යද්දී අපිට බේරෙන්න පුළුවන්. රොබර්ට්ගේ දුව හොඳටම කලබල වෙලා කියනවා වතුර පිරුණට පස්සේ දොර ඇරුණේ නැත්නම් අපි මැදදී හුස්ම හිරු වුණොත් මොකද වෙන්නේ කියලා. ඩිලන් කේන්තියෙන් සහ නොසන්සුන්කමෙන් උත්තර දෙනවා එයා දන්නේ නැහැ. ඒත් මේ ඇරෙන්න වෙන විදියක් නැහැ කියලා. ඉතින් දැන් රොබර්ට්යි ඩිලන්ොයි තීරණය කරනවා මේ ටැංකියට වතුර පුරවන්න. ඊට පස්සේ හිමින් එයාලා එකට වතුර පුරවනවා. දැන් ටැංකියේ වතුරෙන් පිරීලත් දොර ඇරෙන්නේ නැහැ. ඒ නිසා මේ හැමෝම හොඳටම බලාපොරොත්තු කඩ කරගන්නවා. ඒත් ඊළඟ මොහොතේ අර දොර එකපාරටම ඇරෙනවා. මේ හැමෝම වතුරේ පීඩනයත් එක්ක අනිත් ටැංකියට යනවා. දැන් මෙයාලා අර ටැංකියෙන් බේරුණත් කරදරේ තාම අඩු වෙලා නැහැ. මොකද මෙතනින් එළියට යන්න එයාලාට පීනලා අනිත් පැත්තට යන්න වෙනවා. ඊට පස්සේ හැමෝම හුස්මක් අරගෙන අනිත් පැත්තට යන්න උත්සාහ කරනවා. මෙතන අන්තිමටම හිටියේ අර නැවේ හැංගිලා ආපු කෙල්ල. එයා ඉස්සරහට යද්දී එයාගේ ඇඳුම කම්බියක පැටලෙනවා. ඒ නිසා එයා එතන හිර වෙනවා. අර වයසක මිනිස්සයා එයාව බේරගෙන උඩට ගෙනාවත් ඒ වෙද්දී එයාගේ හුස්ම ඉවර වෙලා. ඒ කියන්නේ එයා මැරිලා. ඊට පස්සේ දැන් 7 දෙනෙක් ඉතුරු වෙලා ඉන්නවා. ආයෙමත් එයාලා ඉස්සරහට යන්න පටන් ගන්නවා. දැන් මේ අය නැවේ ලොකු ෆෑන් තියෙන තට්ටුවට එනවා. ඒතනින් තමයි යාලට එළියට යන්න තියන්නේ. ඒත් මෙහාට ආව ගමන් යාලා දකිනවා මෙතන වතුර පිරීලා ඒ උඩ මල සිරුරු පාවෙමින් තිබුණා. මේක දැකලා ඩිලන්ට ගොඩක් දුකයි තේරෙනවා. එතකොට පොඩි ළමයා යාගේ මූණ දිහා බලලා අහනවා මොකද උනේ ඩිලන්? ඔයායි දුකින් කියා. ඩිලන් කියනවා අපිට එළියට යන්න තිබ්බ කොටස වතුරෙන් යට වෙලා. අපිට එතනට යන්නවත් බෑ. ඒක ගොඩක් දුරයි. තවත් වතුර වැඩි වෙනවා කියලා. මේක ඇහිලා රොබර්ට් කියනවා අපි තව උස තැනකට යමු කියලා. ඒත් එතනින් යන්න වෙන පාරක් නෑ. රොබර්ට් කියනවා ස්තුතියි. ඔයා අපි හැමෝමම බේරලා ගොඩක් උත්සාහ කළා. ඒත් සමහර විට අපේ දෛවයේ ලියවිලා ඇත්තේ අපි මේ නැවේ මේරනවා කියලා වෙන්නේ නැති. කොහොමත් හැමදේම මිනිස්සෙක්ගේ පාලනේ නෑනේ. ඒත් එතකොටම එන්ජින් කාමරේ ලොකු පිපිරීමක් සිද්ධ වෙනවා. ඒකෙන් පිරලා තිබ්බ වතුර ඔක්කොම මෙතනින් එළියට යනවා. එහෙම වෙලා එයාලට යන්න තිබ්බ පාරේ, ඒ කියන්නේ අර ලොකු ෆෑන් තිබ්බ තැන වතුර හිස් වෙනවා. ඊට පස්සේ තවත් ප්‍රශ්නයක් එයාලා ඉස්සරහට එනවා. ඒ තමයි අර ෆෑන් එක තාමත් ඒකේ පාඩුවේ කැරකෙමින් තිබ්බා. ඊටත් වඩා ලොකු ප්‍රශ්නේ තමයි ඒක කෙලින් නෙවෙයි අනිත් පැත්තට කැරකෙමින් තිබ්බේ. ඒ නිසා හුලං පීඩනය තිබ්බේ එයාලා පැත්තට. ඒ කියන්නේ එයාලා ඒකට මොනවා හරි විසික් කළත් ඒක ෆෑන් එක පැත්තට යන්නේ නැතුව ආපහු එයාලා පැත්තටම එනවා. එතකොට රොබර්ට් සිතියම්මක් හොයා ගන්නවා. ඒකින් එයාට තේරෙනවා පාලක මෙදිරිය තියෙන්නේ මේ ෆෑන් වලට කෙලින්ම පහලින් කියලා. එතනින් මේ ෆෑන් නවත්තන්න පුළුවන්. පාලක මෙදිරියේ මෙතනින් ඉඳන් අඩි 150ක දුරින් තියෙන්නේ. එහෙට යනවා කියන්නේ මරණය අතර ගන්නවා වගේ වැඩක්. ඒත් එහෙම තිබිලත් රොබර්ට් එහෙට යන සූදානම් වෙනවා. මේක දැකලා එයාලි දුවගේ යාළුවා කියනවා ඔයාට එහෙට යන්න බෑ. මට යන්න දෙන්න. මට එහෙට ගිහින් මේ ෆෑන් නවත්තන්න පුළුවන් කියලා. ඒ කිව්ව ගමන්ම එයා ෆෑන් නවත්තන්න එහෙට යන්න ලෑස්ති වෙනවා. ඒත් එයා යා නිසා රොබර්ට්ගේ දුව අඬනවා. එයාට යන්න එපා කියනවා. එතකොට යාළුවා කියනවා යන්නම වෙනවා. කවුරු හරි යන්නම ඕන කියලා. දැන් තමන්ගේ දුව අඬනව දැකලා රොබර්ට්ම වතුරට පැනලා පාලක මැදිරිය පැත්තට යන්න පටන් ගන්නවා. ඔය අතරේ අපි දකිනවා ඩිලන් එතන නැහැ. මොකද අර පොඩි ළමයා වතුරේ ගිලිලා ඩිලනුයි එයාගේ අම්මයි එයාව හොයමින් හිටියේ. ළමයව ඉක්මනටම හම්බ වෙනවා. ඩිලන් එයාව බේර ගන්නවා. ඊට පස්සේ එයාලා ආපහු අනිත් අය හිටපු තැනටම එනවා. ඒත් ප්‍රශ්නේ කියන්නේ මෙතනත් වතුර වැඩි වෙමින් තිබුණා. එයාලා ෆෑන් නැවැත්තුවේ නැත්තම් එහෙම නැත්තම් මෙතනින් එළියට ගියේ නැත්තම් එයාලත් ගිලිලා මැරෙනවා. එහා පැත්තේ රොබර්ට් පාලක මැදිරියට ගිහින් ෆෑන් නවත්තන්න උත්සාහ කරනවා. ඒත් එයා දකිනවා ෆෑන් නවත්තන්න තිබ්බ බටන් එක කැඩිලා. ඒ එක්කම රොබර්ට්ගේ හුස්ම ඉවර වෙන්න ළඟයි. ඒ නිසා එයා වේදනාවෙන් ඉන්නේ. එයා මැරෙන්න ඔන්න මෙන්න තියෙද්දි එයා දකිනවා ෆෑන් එකේ දිශාව අනිත් පැත්ත හරවන බටන් එක. ඒ කියන්නේ ෆෑන් එකේ දිශාව මාරු කරන්න පුළුවන්. මැරෙන්න තත්පර කීපයකට කලින් එයා ඒ බටන් එක ඔබනවා. ඒත් එක්කම එයා මැරෙනවා.
ඒ කියන්නේ රොබර්ට් ඒ හැමෝමම බේරගන්න තමන්ගේ ජීවිතේ පූජා කළා. ඩිලන් දකිනවා ෆෑන් එක තාම නැවතුනේ නැහැ. ඉතින් එයා බයෙන් කියනවා ඇයි මේක තාම වැඩ කරන්නේ? ඇයි මේක නවතින්නේ නැත්තේ කියලා. එතකොට රොබර්ට්ගේ දුවගේ යාළුවා දකිනවා කලින් අපි පැත්තට ආපු දේවල් ඒ කියන්නේ හුලම් පීරණේ අපි පැත්තට තිබුණේ. ඒක දැන් අනිත් පැත්ත හරිලා. ඒ නිසා එයා ඩිලන්ට කියනවා රොබර්ට් ෆෑන් එකේ පැත්ත මාරු කරලා දැන් අපිට දේවල් විසික් කරලා ඉන්ජිම නවත්තන්න ෆෑන් එක නවත්තන්න පුළුවන් කියලා. ඊට පස්සේ එයා ලොකු සිලින්ඩර් එකක් ඩිලන්ට දෙනවා. ඩිලන් ඒ සිලින්ඩර් එක ෆෑන් එක පැත්තට විසික් කරනවා. එතකොට ලොකු පිපිරීමක් සිද්ධ වෙනවා. ඒකෙන් එන්ජිම නැවතිලා අන්තිමට ෆෑන් එක කැඩිලා යනවා. ඊට පස්සේ යාලා ඒ පාරෙන් ගිහින් එකා පිට එකා පොසයිඩන් නැවෙන් එළියට පැනලා නැවේ තිබ්බ පොඩි බෝට්ටුවකට ගොඩ වෙනවා. මොකද නැව්වල ඒ වගේ බෝට්ටු ගොඩක් තියෙනවා. හැමෝම එකට නැග්ගම පොසයිඩන් නැව යාලා පැට්ටට වැටෙන්න එනවා. ඒ නිසා හැමෝම බෝට්ටුවේ හබල් ගහන්න පටන් ගන්නවා. එයාලගේ ඇඟට වැටෙන්න ආපු පොසයිඩන් නැවෙන් එයාලා ගොඩක් දුරට ඇවිත් හිටියා. පැය කීපයකට කලින් නිසල වතුරේ පාවෙමින් තිබ්බ දැවැන්ත පොසයිඩන් නැව සම්පූර්ණයෙන්ම වතුරේ ගිලී යනවා. ඊට පස්සේ යාලා ෆ්ලෙයා ගන් එකකින් වෙඩි තියනවා. ඒ යාලව බේරගන්න පිටත් වෙලා ඉන්න මුදාගැනීමේ කණ්ඩායමට යාලව පේන්න. ටික වෙලාවකින් මුදාගැනීමේ කණ්ඩායම ඇවිත් මේ 6 දෙනාවම බේරගන්නවා. ඔන්න ඔහොම තමයි මේ කතාව ඉවර වෙන්නේ.